අද අපේ මේ පරමාර්ථය වෙන්නේ රණජයපුර රණවිරු ගම්මානයේ සංචාරය කළා මේ ගම්මානයේ කාලයක් තිස්සේ ඇති වෙලා තියෙන ප්‍රශ්න ආරවුල් ගැටලු ඒ සම්බන්ධව සාකච්ඡා කළා මේ සමිතියේ සභාපතිතුමාවත් හම්බ වෙලා ඒ වගේ මේ ප්‍රදේශයේ බාරව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාවත් සමග ඒ කටයුතු සම්පාදනය කරගන්නේ කොහොමද ඉස්සරහට සහ මේ රණවිරු ගම්මානයට ආරක්ෂක මාත්‍යාංශයෙන් අපි මොනවාද සිද්ධ කළ යුත්තේ ඒ වගේ ගැටලු රාශියක් අද සාකච්ඡා කරා ඒ සම්බන්ධව කටයුතු කරන්න තමයි අද පැමිණි ඒක තමයි අපේ අරමුණ. ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ තමයි ජාතික ආරක්ෂාව තියෙන්නේ. ඒ හින්දා තමයි නැවත වතාවක් අහන්නේ අර බෑන් ත්‍රිසද්ද වගේ කට්ටිය ඝාතනය වුණා. ඒ වගේම පොලිස් කාර්ය ඝාතන රැසක් සිද්ධ වුණා. ඔබතුමාලා කිව්වේ මේ ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියලා බංකුව අරන් එන්න කියපු කට්ටියක් ඔබතුමාලාගේ ආණ්ඩුව. ඒ ආණ්ඩුව යටතේ දැන් ජාතික ආරක්ෂාවට ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒක ගැන මොකද්ද ඔබතුමාගේ? කිසිම ගැටලුවක් ඇති වෙලා නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධව ඊටමත් හොඳ වැඩපිළිවෙලක් අපි දියත් කරලා තියෙනවා මේ ආණ්ඩුව සහ මේ රජය විසින්. ඒ සම්බන්ධව සම්බන්ධ වෙලා ඉන්නේ සීලුම දෙනාට විරුද්ධව අපි නීත්‍යානුකූලව අපි කටයුතු කරන්න සැකසුම් සලසලා තියෙනවා. ඒ වගේම පහුගිය මැතිවරණ දෙකේ ඔබතුමාලා ජනතාවට විශාල පොරොන්දු ප්‍රමාණයක් දුන්නා. ඒ පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීමත් එක්ක ජනතාව ඔබතුමාලාගේ ඈත් වීමක් වගේ දැනෙන්න තියෙනවා. දැන් මේ අද දවසේ රැස්වීමටත් ඔබතුමාලාම කිව්වා ප්‍රමාණය මදි මේ ගම්මානයේ ආපු එක කියන එක. එතකොට මේ ඔබතුමාලා ගැන ජනතාව විසින් ප්‍රසාදය අඩු වෙලාද මොකද්ද මේ හේතුව? කිසිම අඩු වෙලා නැහැ. වැඩි වෙලා මිසක් තවත් වර්ධනය වෙනවා. මේ ඉදිරි මැතිවරණයෙන් එතකොට බලා ගන්න පුළුවන් ඒ ජනතා ප්‍රසාදය ව්‍යාප්තිය සහ ඒ සාර්ථකත්වය සහ අපේ වැඩපිළිවෙළ වල සාර්ථකත්වය. ඉතින් බලපාන මැතිවරණ ජයග්‍රහණය කරන්න ඔබතුමාට හැකියාවක් ලැබෙයිද කොහොමද පහුගිය මැතිවරණ වල වගේම? අනිවාර්යෙන් ඒක විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබා ගන්නවා ජාතික ජන බලවේගය. බොහොම ස්තුතියි.